කොහොමද ඔයාලට ඔන්න අද මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ ඔයාලා ගොඩක් ආස වීඩියෝ එකක් අරගෙන ටික එකතු කරලා මම වෙනුවෙන් කිචන් එකට ගත්ත කිචන් අයිටම් කීපයක් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේවයි මිල ගණනුයි මේවා මිලදී ගත්ත තැන් ගැනනුයි හැම විස්තරයක්ම කරන හින්දා මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මං පුංචි ආරාධනාවකුත් ඔයාලට කරනවා. මුලින්ම මෙන්න මේ ග්ලාස් බොක්ස් එක ගැන කියන්නම්. මේක මිලදී ගත්තේ ලේඩි ජේ එකෙන්. මිල රුපියල් 1390ක් වුණා. ටිකක් ලොකු ප්‍රමාණයක එකක් මිලදී ගත්තේ වැඩිපුර වෙන කරීස් වර්ග දාන්න තරම් මන් ළඟ ග්ලාස් බොක්ස් එකක් තිබ්බේ නැති නිසා. මේක හොඳ ටයිට් ලිඩ් එකක් තියෙන්නේ. ඒ හින්දා මේක හොඳට සීල් වෙනවා. එදා නම් මේකේ ස්ටොක් තිබ්බේ නැහැ. මේ සයිස් එකෙන් මේක විතරයි තිබ්බේ. ඉතින් අන්තිම බොක්ස් එක තමයි මට මිලදී ගන්න උනේ. ඊළඟට මේ ස්ටෝරේජ් බොක්ස් එක මේක දෙකට බෙදලා තියෙන්නේ. මේක රුපියල් 1550ක් වුණා. ලේඩි ජේ එකෙන් තමයි මේකත් මම මිලදී ගත්තේ. වැඩිපුර ප්‍රමාණයක එළවලු කපලා තියාගන්න මේක ගොඩක් වටිනවා. වට්ටක්කා, බණ්ඩක්කා, කැරට් වගේ දේවල් ස්ටෝ කරන්න ටිකක් වැඩිපුර ප්‍රමාණයක ස්ටෝරේජ් බොක්ස් එකක් ඕනේනේ. ඉතින් ඒ හින්දා මේක වටිනවා. මේ වගේ එක ප්‍රමාණ වලින් ස්ටෝරේජ් බොක්ස් තිබ්බා. ඉතින් ඔයාගේ කැමැත්ත අනුව ඔයාට මිලදී ගන්න නම් ගිහින් බලන්න පුළුවන්. මෙන්න මේ වගේ හුක් සෙට් එකකුත් මම මිලදී ගත්තා. පැන්ට්‍රි කබඩ් වල, බිත්ති වල මොන හරි පුංචි අයිටම්ස් එල්ලන්න ඕන වෙන හින්දා තමයි මම මේක මිලදී ගත්තේ. මේක රුපියල් 350ක් වුණා. මේකේ කෑලි 12ක් තියෙනවා. ඉතින් මේකේ විශේෂත්වය තියෙන්නේ මේක අලවලා ඕනනම් ගලවන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ සෙරමික් ප්ලේට් එක මේක රුපියල් 1250ක් වුණා. මේකම ලොකු සයිස් එකක් මම කලින් ඔයාලට පෙන්නලා තියෙනවා. ඉතින් ඒකත් මං ගාව තියෙනවා. මට ඉතින් පොඩි සයිස් එකකිනුත් එකක් ගන්න ආස හිතුණා. මේවා මං යූස් කරන්නේ උයන වෙලාවට පාවිච්චි කරන හැඳි තියන්න ස්පූන් හෝල්ඩ් එකක් විදියට. ඉතින් මේක මට ආස හිතෙන හින්දා මම මේකිනුත් එකක් මිලදී ගත්තා. ඊළඟට එකතු කරගත්තේ මෙන්න මේ කිචන් නයිෆ් එක. මේක රුපියල් 690ක් වුණා. මේකෙම මේ වර්ගයේම ටිකක් ලොකු එකක් මං ගාව තියෙනවා. ඒක එළවලු කපන්න පාවිච්චි කරනකොට ඒක ලොකු වැඩි හින්දා ටිකක් ඒක අතට අපහසුයි. ඉතින් මේ සයිස් එකෙන් එකක් ගන්න ඕන වෙලා තිබ්බේ. ඒ හින්දා මම මේකිනුත් එකක් මිලදී ගත්තා. හස්බන්ඩ් ඕන කරන බඩු වගේක් ගන්න ජයකිරණ එකට ගියා. ඉතින් ඒ ගිය වෙලාවේ මට සෙට් වෙලා ගන්න හම්බුනේ මෙන්න මේ අයිටම් දෙක විතරයි. ග්ලාස් ස්පයිසස් බෝටල් බැලුවා. කිසිම දෙයක් දැන් ඒගොල්ලන් ගාව ස්ටොක් නැහැ. දැන් මාස ගාණක් වෙනවා රීස්ටොක් කරලා තිබ්බෙත් නැහැ. ඉතින් මෙන්න මේ මෙලමයින් ඩිෂ් බෝල් දෙකයි එකක් ඒකේ රුපියල් 200ක් වුණා. ඉතින් ඒ වගේම මෙන්න මේ ටිෂු පැකට් දෙකක් ගත්තා. එකෙන් එකක් රුපියල් 120යි. ඉතින් ඔච්චර තමයි ජයකිරණ එකෙන් ගත්තේ. ගෙදරට ගෙන රටලුණු දාන්න ගත්ත 3 රැක් එක තමයි මේක. මේක මං ගත්තේ මාකට් ප්ලේස් එකෙන්. මිල රුපියල් 3000ක් වුණා. රටලුණු වගේ දෙයක් ටිකක් වැඩිපුර ගේන නිසා මේ රැක් එක ස්ටෝර් කරලා තියාගන්න පහසුයි. මේකේ තියෙන්නේ නම් ෆෘට් ස්ටෝර් කරන රැක් එකක් කියලා. ඒත් ඉතින් නියමයක් නැති නිසා මගේ කැමැත්තට මම මේක පාවිච්චි කරන්නේ රටලුණු ටික දාලා තියාගන්න. මේ අයිටම් ටික නම් මම ප්ලාස්ටික් ෂොප් වලට ගියාම ගන්න අනිවාර්ය දේවල්. යන වෙලාවට ඉතින් ස්පොන්ජ් ටිකක්, වයිට් ක්ලෝත්ස් ටිකක් ගන්නවම තමයි. මොකද ගෙදර තියාගෙන එකම ස්පොන්ජ් එක අපිට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න හොඳ නැති හින්දා මේ වගේ දෙයක් ගෙදර ගෙනල්ලා තියාගත්තම අපිට අවශ්‍ය වෙලාවට ඒක පාවිච්චියට ගන්න පුළුවන්. කිචන් එකට එකතු කරගත්ත අන්තිම කිචන් අයිටම් එක තමයි මෙන්න මේ කොළෙයිත්ත. මේක රුපියල් 200ක් වුණා. මීටරයක් වගේ දිග තියෙනවා. මම මේක එකතු කරගන්න හිතාගෙන ඉන්නේ ලිප ළඟ තියෙන පැන්ට්‍රි එක ලස්සන කරගන්න. මම ඒකත් මේ වීඩියෝ එකටම ඇඩ් කරන්නම් මම කොහොමද ඒක ලස්සන කරගත්තේ කියලා. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අදට ගිහින් එන්නම්. මේ වෙනකන් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි.